ස්පොයිලර් ඇලර්ට් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන Perfect Crown කියන drama එකේ 3 වෙනි කොටස. ඔයාලා මේ වීඩියෝවට අලුත් නම් උඩ තියෙන කාඩ් එකෙන් ගිහින් drama එකේ පළවෙනි සහ දෙවෙනි කොටස් දෙක බලලම එන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. කතාවේ ඊළඟ කොටස ආරම්භ වන්නේ මුළුමහත් රජ මාලිගාවම උඩියටිකුරු කළ මහා අනතුරකිනි. ඉයන් කුමාරයා තම ජීවිතය පරිදෝර තබා හූජෝ සහ කිරුරහිමි කුමාරයා බේරාගත්තද ඔවුන් තිදෙනාටම බරපතල තුවාල සිදුවී රෝහල්ගත කිරීමට සිදුවිය. තම පුතු වූ කිරුරහිමි කුමාරයා අනතුරට ලක් වූ බව ඇසූ සැනින් රජනිගේ ලේ වතුර විය. දැඩි බියෙන් හා තැතිගැන්මකින් යුතුව රෝහල වෙත දිව ගිය ඇයට තමා යන්නේ කොහෙද කියා පවා සිහියක් නොතිබුණි. රෝහලේ කොරිඩෝවේදී ඇයට අගමැති ලී මහතා මුණ ගැසුණි. රාජකීය ආරක්ෂාව පැහැර හැරීම ගැන ඇය දැඩි ලෙස කෝපයෙන් ඔහුට කෑ ගසන්නට වූවාය. මේක සාමාන්‍ය අනතුරක් වෙන්න බෑ. කවුරු හරි මගේ පුතාව ඉලක්ක කරලා විනාශ කරන්න හදලා තියෙන්නේ. ඇය කෝපයෙන් ගැහෙමින් පැවසුවාය. අගමැති ලී ඇයව සංසුන් කිරීමට උත්සාහ කරමින් රජු ඉතා සුවෙන් පසුවන බව පැවසීය. රජින වහාම කාමරයට ඇතුළු වී තම පුතා සුවෙන් සිටිනු දැක සැනසුම් සුසුමක් හෙළුවාය. එහෙත් අනතුර සිදුවන අවස්ථාවේදී ඉයන් කුමාරයා දෙහි සිටි බවත් වේගින් ආ මෝටර් රථය නවතා ගැනීමට යාමේදී ඔහුගේ වම් උරහිසට බරපතල තුවාල සිදු වී ඇති බව මේ වන විට ඔහු සැත්කමකට භාජනය කර ඇති බවත් ඇසීමෙන් ඇය දැඩි ලෙස කම්පනයට පත් වූවාය. ඒ අතරතුර අගමැතිවරයාගේ සහායකයා ඔහුව පසෙකට කැඳවා රහසින් කරුණක් පැහැදිලි කළේය. අනතුර සිදු වූ ස්ථානයේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය පුරා ලැබුගින්නක්සේ පැතිර ගොස් තිබුණි. වාසනාවකට මෙන් සියලු දෙනාගේ අවධානය යොමු තිබුණේ හූජුගේ මෝටර් රථය වෙත පමණි. රාජකීය ආරක්ෂක රථ සහ කැමරා අනතුර සිදුවන ස්ථානයට වඩා බෙහෙවින් ඈතින් තිබීම ඊට හේතුවයි. හූජු සිහිසින්ම ඇදවටුනද වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වූයේ ඇයට බරපතල අනතුරක් නොමැති බවයි. කෙසේ වෙතත් රහසින් කරනු මෙම කතාබහ රජනගේ කන වැකුණි. මේ සියලු විනාශයන් පිටුපස් සිටින්නේ හූජෝ බව දැනගත් ඇය දැඩි කෝපයෙන් දැවෙන්නට වූවාය. ඇයව රෝහලේදීම ලැජ්ජාවට පත් කිරීමේ චේතනාවෙන් රජනු හූජුගේ කාමරය දෙසට වේගයෙන් පිය නැගුවාය. එහෙත් අගමැති ලී ඇයව වළක්වමින් ඉදිරියට ආවේය. පොදු ජනතාව සිතා සිටින්නේ නොසැලකිලිමත් රථවාහන නීතිය උල්ලංඝනය කිරීමක් නිසා හූජුගේ රථය අනතුරට ලක් වූ බවත් එහි සිටි කිරුළහිමි කුමාරයාව බේරා ගැනීමට ගොස් ඉයන් කුමාරයාද තුවාල ලැබූ බවත්ය. සැබෑ තොරතුරු සමාජයට කාන්දු වහොත් මුළු රාජකීය පවුලම දැඩි කීර්තියකට පත්වන අතර එහි ප්‍රතිඵල අතිශය බිහිසුණු විය හැකිය. තමන් මේ සියල්ල වසගන්නේ මාලිගාවේ කීර්තිනාමය සහ රජනගේ පෞද්ගලික අවශ්‍යතා ආරක්ෂා කිරීම බව ඔහු මෙහිදී ඇයට තේරුම් කර දුන්නේය. මේ අතර ශල්‍යකාරයෙන් පිටත සිටින චෝයිසා සේවිකාව ඉයන් කුමාරයා ගැඩේ දැඩි ලෙස කම්පනයෙන් සිටියේය. වෛද්‍යවරයා පැමිණ සත්කම සාර්ථක වූ බවත් පැයක් ඇතුළත ඔහුව සාමාන්‍ය කාමරයකට මාරු කරන බවත් පැවසීමෙන් ඔහු සැනසුණහ. ඔහුගේ අතේ බිඳීමක් නොමැති අතර ඒ සුළු තුවාලයක් පමණක් බව වෛද්‍යවරයා ස්ථිර කළේය. ඉන්පසු අගමැති ලී හූජු ගැන විමසිලිමත් වන ලෙසත් ඇයව පියවි සිහිට පැමිණි වහාම තමන්ට දැනුවත් කරන ලෙස චෝයිට නියෝග කරමින් ආරක්ෂාව තර කළේය. වැඩි වේලාවක් යන්නට මත්තින් කිරුළහිමි කුමාරයාට සිහිය ආවේ. සිහිය ආ සැනින් ඔහුගේ මතකයට ආවේ හූජුය. ඔහු වහාම ඇය සිටි කාමරය වෙත පිය නැගුවේය. ඇය දෙස බලා සිටි ඔහුට අනතුර සිදු වූ මොහොතේ තමාට වඩා තමාගේ ජීවිතය රැක ගැනීමට ඇය වෙහෙසුණු ආකාරය මතක් විය. ඔහු ඇගේ අත අල්ලා ගන්නවත් සමගම හූජු ගැසී අවදි වූවාය. තමාගේ වේදනාව පවා අමතක කළ ඇය කුමාරයාට අනතුරක් වී දැයි බියෙන් විමසුවාය. මගේ මුරණ්ඩුකමට කාර් එක එළියට ගන්න කී නිසයි මේ හැමදේම සිදු වුණේ. මට සමා වෙන්න. කුඩා රජු පසුතැවිල්ලෙන් යුතුව පැවසීය. දෙදෙනාම සුවෙන් සිටින බවට තහවුරු කර ගැනීමෙන් පසු ඇයට හදිසියෙම ඉයන් කුමාරයාව මතක් විය. කුඩා රජු සිනාසෙමින් කියා සිටියේ ඉයන්ට සිහිය නැති නොවුණු බවත් ඔහු කෙලින්ම සැත්කමකට ගිය බවත්ය. ඉයන්ට තුවාල සිදු වී ඇති බව ඇසූ සැනින් හූජු වහාම ඔහුගේ කාමරය වෙත දිව ගියාය. තමා වෙනුවෙන් ජීවිතය පරදුර තබා තුවාල කර ගැනීම ගැන ඔහු ඇයට දොස් කියන්නට වීය. අවසානයේ ඇය ඔහුගේ මුහුණට කිට්ටු වී රෝහල් කාමරයේ තිබූ පීඩනය අඩු කිරීම සඳහා සිනාසෙමින් මෙසේ පැවසුවාය. ඔයාට කියලා වෙන කිසිම විශේෂත්වයක් නැහැ. තියෙන්නේ ඔය ලස්සන මුහුණ විතරයි කියා. ඉයන් කුමාරයා හූජු කෙරෙහි දක්වන්නේ අසීමිත මෘදු මොලොක් බවකි. ඒ කෙතරම් දෙයක් ඔහු තමාට සැබවින්ම ආදරය කරන බවත් තමා කෙරෙහි දැඩි ලෙස බැඳී ඇති බවත් හූජු ඔහුට පවසන්නීය. ඇගේ වදනින් සිනාසුනද ඔහුගේ සිත් තුළ ඇය කෙරෙහි සැබෑ ආදරයක් ලියලා ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. පසුදින උදෑසන දර්ශනය වන්නේ තේජු සහ ඔහුගේ බිරිඳ ඇගේ නව තත්වයට ගැලපෙන පරිදි පුහුණු වීම වල යෙදෙන අයුරුය. එකෙනෙහිම තේජුගේ පියාගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ඉන් කියවුනේ හූජු නිසා සිදු වූ මහා විනාශය ගැනයි. ඔහු වහාම රූපවාහිනිය ක්‍රියාත්මක කළේය. ප්‍රවෘත්ති නාලිකා පුරා
පුරා ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේ කාසල් බියුටි සමාගමේ හිමිකාරිනිය වන හූජු අධික වේගයෙන් රථය ධාවනය කර අනතුරක් සිදු කරගෙන ඇති බවත් පොලිසිය ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත්ය. මෙයින් වියුරු වැටුණු තේජු වහාම තම බිරිඳ කැටුව පියා හමුවීමට දිව ගියේය. රෝහලේදී හූජුගේ ලේකම්වරිය ඇගේ කාමරයට ඇතුල් වීමට උත්සාහ කළද ආරක්ෂකයෝ ඇය වැළැක්වූහ. ඒත් හූජු පිටතට පැමිණ ඇය ඉන්නේ මාත් එක්කයි පවසමින් ලේකම්වරියව ඇතුළට ගත්තාය. කාමරය තුල්දී ලේකම්වරිය ඇයට සිදුවී ඇති මහා විනාශය පෙන්වා දුන්නාය. අනතුර පිළිබඳ පුවත් සැනින් පැතිර යාම නිසා හූජුගේ සමාගමේ කොටස් මිල විනාඩි 3ක් ඇතුළත ශ්‍රී ග්‍රේම් පහත වැටී තිබුණේ. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය දැඩි ලෙස නොසන්සුන්තාවයකට පත්ව සිටින අතර ඇය රෝහලෙන් පිට වූ හමුවීමක් ඉල්ලා සිටිති. හූජු ඒ කිසිවක් ගණනකට නොගත්තාය. ඇගේ සිත රිදුනේ තමාගේම පියා සහ සහෝදරයා මේ පුවත දැනගෙනත් තමාගේ සුවදුක් විමසීමට එකම ඇමතුමක් හෝ ලබා නොදීම ගැනය. ලේකම්වරිය ඇගේ සුපුරුදු නාටකීය ස්වරූපයෙන් කෑගසන්නට වූවාය. අනතුර සිදු වූයේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ඇය හූජුගෙන් ඇසුවේ ඇය බීමතින් සිටියේද කියාය. එවිට හූජු රහස හෙළි කළාය. රථයේ තිරිංග ක්‍රියාවිරහිත වී තිබුණ බවත් අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා රජුද තමා සමග සිටි බැවින් මේ පරීක්ෂණය රහසිගතව සිදුවිය යුතු බවත් ඇය පැවසුවාය. මානසික පීඩනය දරාගත නොහැකි වූ ලේකම්වරිය කාමරය පුරා එහෙ මෙහෙ පනිමින් වැළපෙන්නට වූවාය. ඔයා මුල ඉඳලම මේ විවාහයට පැටළුනේ මෝඩකමකට. ඉයන් කුමාරයා ඔයාගේ ජීවිතයට ආපු දවසේ ඉඳන් හැමදේම උඩියටිකුරු වුණා. හැමදාම ඔයාට අලුත් කරදරයක්. එවිට හූජු පැවසුවේ ඒත් ඉයන් කුමාරයා මගේ ජීවිතේ බේරා ගත්තා කියාය. ලේකම්වරිය එම වදනින් තවත් කෝපයට පත්විය. ඔයා කතා කරන්නේ හරියට ඔයාලා ඇත්තටම ආදරය කරනවා වගේනේ. හැබැයි අමතක කරන්න එපා. මේක නමට විතරක් කරන විවාහයක්. අවුරුදු 3කට පස්සේ ඔයා කොහොමත් එයාගෙන් දික්කසාද වෙනවනේ. අවාසනාවකට මෙන් ඒ මොහොතේ කාමරයට ඇතුල් වීමට අගමැති ලී මහතාට මේ සියලු කතාවන් ඇසුනි. හූජු ඉයන් කුමාරයා විවාහ කරගන්නේ ආදරයෙන්ම තමන්ට ඇඟ වූ පරිදි වෙනත් පරමාර්ථයකින් බව ඔහු වටහා ගත්තේය. ඔහු ඇය ඉදිරියට පැමිණ ඒ ගැන ප්‍රශ්න කළ විට හූජු එය පිළිගත්තාය. මේ දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය වාසිතකා කෙරෙන ගනුදෙනුවක් බවත් තමා 3 වතාවක්ම ඔහුට යෝජනා කළද ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් ඇය පැවසුවාය. තමාට මුදල් දක්ෂතාවයේ අභිලාෂ යන සියල්ල තිබුණද අඩු රාජකීය තත්ත්වයේ පමණක් ඇති බව ඇය සිහිපත් කළාය. එවිට අගමැති ලී ඇය අසලින් වාඩි වී බලාපොරොත්තු වූ යෝජනාවක් කළේය. ඔයා ඉයන් කුමාරයා විවාහ කරගන්නේ තත්ත්වයන් බලාගෙන විතරක් නම් ඊට වඩා හොඳයි ඔයා මාව විවාහ කරගන්න එක. පසුදින හූජු ඉයන් කුමාරයාගේ කාමරයට ඇතුළු වූයේ දැඩි කම්පනයකින්. ඔහු තමාට කිසිවක් නොකියාම රෝහලෙන් පිටව ගොස් තිබුණි. ඇය ඔහුට දුරකථනයෙන් ඇමතුවද ඔහු ඇයට ප්‍රතිචාර දැක්වුවේ නැත. තමන්ගේ විවාහය දිගුකල් නොපවතිනු ඇතැයි ඇයට අනියත බියක් දැනෙන්නට විය. ලේකම්වරිය පැවසුවේ පාන්දරම ඉයන් කුමාරයා ඇගේ කාමරයෙන් පිටත සිටගෙන සිටිනු තමා දුටු බවයි. ඒ වෙලාවේ අගමැති ලී මහතාද හූජු සමග කාමරය තුල සිටියේ. කුමාරයා යම් කිසිවක් පැවසුවේ දැයි ලේකම්වරිය ඇසු විට හූජු අගමැතිවරයාගේ වදන් සිහිවිය. ඉයන් කුමාරයාට තමන්ගේ රහස් කතාබහ ඇසෙන්නට ඇතැයි ඇය සැක කළාය. ඇය කම්පනයෙන් කෑ ගැසුවාය. නමුත් ඊට වඩා මහා කම්පනයකින් ඇය බලා සිටියේ. ඉයන් කුමාරයා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකීය සේවකයන්ට නියෝග කර තිබුණේ හූජුව රාජකීය නිවාසයෙන් වහාම නිරපන ලෙසත් ඇගේ සියලු බඩු බාහිර ආදිය ආපසු හරවා යවන ලෙසත්ය. ඔහුගේ නමින් තිබූ බැංකු කාඩ් පත පවා ඔහු ආපසු ලබාගෙන තිබුණි. තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි වූ හූජු දිගින් දිගටම ඔහුට ඇමතුම් ලබා දෙමින් මාලිගයෙන් පිටව ගියාය. ඇගේ සැකය නිවැරදිය. ඉයන් කුමාරයාට ඇය සහ අගමැතිවරයා අතර සිදු කතාව ඇසුනි. තමන්ගේ විවාහය හුදෙක් සමාජ තත්ත්වය සහ වාසිතකා කරන්නක් බව ඇය පවසුන් ඇසීමෙන් ඔහුගේ හදවතට ලෙස රිදී තිබුණි. හූජු ඔහුට කෙටි පණිවිඩයක් යැව්වේ. ඔය ළමා සෙල්ලම් නතර කරලා මට කෙලින්ම මුහුණ දෙන්න කියාය. ඇය මාලිගාවට ගොස් ඔහුව මුහුණට මුහුණ හමු වී ප්‍රශ්න කළාය. තමා මාලිගයෙන් නිරපා හැරියේ කෙසේදයි ඇය ඇසුවාය. මේ පිටුපස රැජින සිටින්නේද නැතහොත් තමා අගමැතිවරයා සමග කළ කතාව ඔහුට ඇසුනේදයි ඇය ඍජුවම ඇසුවාය. කුමාරයා ඇයට දරුණු පිළිතුරක් දුන්නාය. මේ අනතුර අහම්බයක් නොවන බවත් කවුරුන් හෝ ඇය ඝාතනය කිරීමට සිතාමත්තාම සැලසුම් කළ එකක් බව ඔහු පැවසීය. එම හේතුව නිසා තමා මෙම විවාහ සැලසුම අවලංගු කරන බවටත් ඔහු ප්‍රකාශ කළේය. හූජු දැඩි ලෙස කම්පනයට පත්විය. විවාහය අවලංගු කරන්නේ කෙසේදයි ඇය ප්‍රශ්න කළාය. මේ සියල්ල රජිනගේ බලපෑම මත සිදුවන්නා බවත් එදා තමා සමග රථයේ පැමිණීමට කුඩා රජු බල කළ බවත් එහිදී තමාගේ වරදක් නොමැති බවත් ඇය කියා සිටියාය. තමා මෙහිදී වින්දිතෙක් පමණක් බව ඇය පැවසුවාය. එහෙත් ඉයන් කුමාරයා දරුණු වදනකින් ඇයට සංග්‍රහ කළේය. නීති කඩ කරමින් තමන්ගේ ප්‍රශ්නයක ඔටුන්නට පවා තර්ජනයක් වෙන කෙනෙක්
කෙනෙක් කියාය. එම වදන් හූජුගේ හදවත පසාරු කරගෙන ගියේ. ඇය සැබවින්ම බිඳී ගියද ඔහු ඉදිරියේ තම අභිමානය අත්නොහර ආරක්ෂා කර ගැනීමට ඇය වග බලා ගත්තාය. ඉන්පසු දර්ශනය වන්නේ තේජු තම පියා සමග වාඩි වී හූජුට විරුද්ධව ඔහු කුපිත කරන ආකාරයයි. අනතුරේ විස්තර පෙන්වමින් ඇය නොසන්සුන් ලෙස අධික වේගයෙන් රථය ධාවනය කර ඇති බවත් ඇය යම් ද්‍රව්‍යයක් භාවිතා කර සිටින්නට ඇති බවත් ඔහු පැවසීය. ඉයන් කුමාරයා සමග ඇති සම්බන්ධය නිසා සමාගමේ කොටස් මිල පහත වැටී ඇති බවත් ඕනෑම මොහොතක සමාගම කඩා වැටිය හැකි බවත් පවසමින් ඔහු පියාව බිය ගැන්වීය. ඒ මොහොතේම හූජු කාමරයට ඇතුළු වූවාය. තමන් ගැන අන් අය නරක ලෙස කතා කරන අයුරු ඇයට ඇසුනි. ඇය ඉතා සංසුන්ව ඔවුන්ට මුහුණ දුන්නාය. මම ළඟදීම මේ ගැන නිල් නිවේදනයක් නිකුත් කරනවා. එතකොට ඇත්ත හැමෝටම පෙනේ. මම කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර නැති බව ඔප්පු වේවි. ඇය පැවසුවාය. ඒත් ඇගේ පියා ඇයට තවත් කම්පනයක් ගෙන දුන්නේය. ඉයන් කුමාරයා ඇයව මාලිගයෙන් නිරපාහැර ඇති බවත් ඇයව පාවිච්චි කර අතහැර දමා ඇති බවත් තමා නොදන්නා බව ඔහු පැවසීය. තමා පසුපස ඔත්තුකරුවන් යොදවා ඇති බව දැනගත් ඇය දෙලෙස කෝපයට පත් වූවාය. එහෙත් ඇය සංසුන්ව මෙසේ පිළිතුරු දුන්නාය. මමත් ඔහුව පාවිච්චි කළා. අපේ විවාහය ගැන ආරංචි වුණ ගමන් සමාගමේ කොටස් මිල කොච්චර ඉහළ ගියාද? අපි ලැබපු මහා ලාභය එක්ක බලද්දී කොටස් මිල පොඩ්ඩක් පහළ ගිය බවට කිසිම වරදක් නැහැ. කාමරයෙන් පිටව යාමට පෙර ඇය තම පියාට දෙලෙස අවවාද කළාය. මින්පසුව තමාට නිතර නියෝග කරමින් කැඳවන්නේ නැත. අවශ්‍ය දෙයක් ඇත්නම් දුරකථනයෙන් අමතා පවසන ලෙසක් ඇය පැවසුවාය. එතනින් පිටත්ව ගිය ඇය වහාම තම ලේකම්වරියට ඇමතුමක් ලබා දුන්නාය. වහාම හොයන්න අවසන් වතාවට මගේ කාර් එක රිපෙයාර් කරපු මෙකැනික්ව ඇදඩි අධිෂ්ඨානයෙන් යුතුව අනකලාය. ඔන්න ඔය විදිහට මේ කතාවේ 3 වෙනි කොටස අවසන් වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝවකින් හම්බෙමු.